මේ මැසේජ් එක දැක්කම ඔයාලට නිකමටවත් හිතුණාද මේක ස්කෑම් එකක් කියලා? ඒක පොඩි වැරද්දයි. එක ක්ලික් එකයි. තප්පර ගානක් ඇතුළත ඔයාගේ WhatsApp account එක සම්පූර්ණයෙන්ම හැක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ බැංකු ගිණුමේ සල්ලි ටිකත් අනුතුරේ වෙන්න පුළුවන්. මේ 2026 අවුරුද්දේ ලංකාවම හොල්ලන ඒ භයානක ස්කෑම් මොනවද? අපි කොහොමද මේ වගේ බේරෙන්නේ? මේ වීඩියෝ එක තප්පරයක්වත් මං හරින්න එපා. මොකද මේක ඔයාගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්. අයිබෝවන් යාළුවනි, ටෙක් වෙබ්ස් එක සාදරයෙන් පිළිගන්නවා. මම ලක්ෂාන්. මේ 2026 අවුරුද්දේ ලංකාවේ වේගයෙන්ම පැතිරෙන WhatsApp ස්කෑම්ස් හින්දා ගොඩක් අයගේ accounts නැති වෙලා තියෙනවා. සමහරුන්ට ලොකු සල්ලි ප්‍රමාණයකුත් නැති වෙලා තියෙනවා. අද මම කියලා දෙනවා මේ එනබල් මැසේජ් මොනවද? ඒ වගේම අපි කොහොමද මේ වගේ බේරෙන්නේ කියලා. මුලින්ම අපි දැනගන්න ඕනේ හොරු අපි රවට්ටන ක්‍රම මොනවද කියලා. ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක OTP ස්කෑම් එක. ඒ කියන්නේ කෝඩ් ඉල්ලන එක. ඔයාගේ යාළුවෙක්ගෙන් හරි දන්න කෙනෙක්ගෙන් හරි මැසේජ් එකක් එනවා, මට වැරදිලා SMS කෝඩ් එකක් ආවා, ඒකේ වන්නකෝ urgent කියලා. යාළුවනි, ඒ නම්බර් 6 යාළුවට දුන්න ගමන් එයා ඔයාගේ WhatsApp එක හැක් කරනවා. දෙවෙනි එක තමයි fake job offers. ඒ කියන්නේ බොරු ජොබ්. YouTube වීඩියෝ එකක් ලයික් කරාම රුපියල් 500ක් දෙනවා කියලා මැසේජ් එකක් එනවා. මුලින් පොඩි ගාණක් දෙයි. හැබැයි ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න රුපියල් 5000ක් දාන්න කියලා කියයි. අන්න එතන තමයි ස්කෑම් එක තියෙන්නේ. සල්ලි දාන්න එපා. කෙලින්ම බ්ලොක් කරන්න. තුන්වෙනි එක තමයි භයානක එක. The gift scam. ඔයාලට මැසේජ් එකක් එනවා, සුබ පැතුම්. ඔයාලට iPhone එකක් දිනුම් මෙදිලා තියෙන්නේ කියලා. හැබැයි මේක ගෙදරට ගෙන්න ගන්න පෝස්ටර් ෆී එක විදියට රුපියල් 2000ක් වගේ පොඩි ගාණක් දාන්න කියනවා. යාළුවනේ, පොඩ්ඩක් හිතන්න, කවුද අපිට නිකන් iPhone එකක් බෙදන්නේ? ඒ රුපියල් 2000 දැම්ම ගාම එයාලා ඔයාව බ්ලොක් කරනවා. ඒ නිසා කවදාවත් තෑගි ගන්න කලින් සල්ලි යවන්න එපා. හරි, අපි කොහොමද මේවෙන් බේරෙන්නේ? අපි කරන්න ඕන දෙයට කියන්නේ 2-step verification කියලා. මේක හරියට ගෙදර ගේට්ටුවට අමතරව දොරටත් ඉබ්බතුරක් දැම්ම වගේ වැඩක්. හරි, දැන් ඔයාලත් ෆෝන් එක අතට ගන්න. මම ස්ක්‍රීන් එකේ කරන විදිය පෙන්නන්න. අපි පියවරෙන් පියවර හෙමින් එක කරමු. මුලින්ම WhatsApp එක ඕපන් කරගන්න. දැන් දකුණට පැත්තේ උඩ තියෙන තිත් තුන ක්ලික් කරන්න. එතනින් settings වලට යන්න. දැන් පළවෙනිටම තියෙන account කියන ක්ලික් කරන්න. ඔයාලට පේනවා ඇති මැද හරිය තියෙනවා 2-step verification කියලා එකක්. අන්න ඒක select කරන්න. පහළ තියෙන turn on button එක ක්ලික් කරන්න. දැන් ඔයාලට කැමති නම්බර් 6ක pin එකක් ගහන්න හැබැයි 1 2 3 4 5 6 වගේ දේශී ඒවා ගහන්න එපා. ඔයාලට මතක හිටින වෙන අයට හිතා ගන්න බැරි නම්බර් එකක් දෙන්න. ඊට පස්සේ ඊමේල් එකක් ඉල්ලනවා. මේක ස්කිප් කරන්න එපා. මොකද කවදා හරි පින් එක අමතක වුණොත් account එක බේරගන්න තියෙන්නේ මේ ඊමේල් එක විතරයි. ඔයාගේ ඇත්ත ඊමේල් එක මෙතනට දෙන්න. හරි, දැන් වැඩේ ඉවරයි. දැන් කවුරු හරි ඔයාගේ SMS කෝඩ් එක ඉස්සුවත් මේ පින් එක ගහන්නේ නැතුව එයාලට ඔයාගේ WhatsApp එකට log වෙන්න බෑ. මේ වීඩියෝ එකෙන් ඔයාලට උදව්වක් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න. ඒ වගේම නොදන්න යාළුවන්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. දිගටම මේ වගේ වැදගත් ටෙක් දේවල් දැනගන්න ටෙක් වයිබ්ස් channel එකට subscribe කරන්න. මේ ටෙක් වයිබ්ස් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.